අපි කන හැම කෑමකම තියෙනවා කැලරීස්. එතකොට මේ කැලරීස් බෙදෙනවා ಜಾති තුනකට. මේවට අපි කියන්නේ මැක්‍රෝනියුට්‍රියන්ට්ස් කියලා. එතකොට මේ මැක්‍රෝනියුට්‍රියන්ට්ස් හැම ග්‍රෑම් එකකටම තියෙනවා කැලරීස් ප්‍රමාණයක්. right. එතකොට මේ තියෙන්නේ කාබෝහයිඩ්‍රේට්ස්. කාබෝහයිඩ්‍රේට් හැම ග්‍රෑම් එකකටම කැලරීස් 4ක් තියෙනවා. එතකොට කාබෝහයිඩ්‍රේට්ස් තමයි අපේ බොඩි එකේ මේන් එනර්ජි සෝස් එක. කාබෝහයිඩ්‍රේට්ස් කෑම එක ග්ලූකෝස් වලට පත් වෙනවා. ග්ලූකෝස් වලට පත් වෙනවා. ඊට පස්සේ අපේ මේ එනර්ජි ප්‍රොවයිඩ් කරන්න හැම වෙලේම වගේ ඩේ ටු ඩේ වැඩ ටික කරගන්න වට වර්ක්අවුට්ස් කරන්න මේ හැම දෙයකටම කාබෝහයිඩ්‍රේට් වලින් තමයි එනර්ජි ප්‍රොවයිඩ් කරන්නේ. එතකොට මේ තියෙන්නේ ප්‍රෝටීන්. ප්‍රෝටීන් කොහොම අපි හැමෝම දන්න දෙයක්. එතකොට ප්‍රෝටීන් අපිට වැදගත් වෙන දේවල් 4ක් තියෙනවා. ප්‍රධාන දේ තමයි අපේ මසල් growth එකට, ඒකම මසල් recovery part එකට, ඒකම high protein තියෙන foods ගත්තාම ඔයාලට හොඳ පිරිච්ච ගතියක් දැනෙනවා. ඒතර ඔයාලට ඔය එක snacks වලට එන craving එකම අඩු කරගන්න පුළුවන්. ඒකම protein ගෑවම අපේ ඇඟෙන් protein digest කරන්න වැඩි calories ප්‍රමාණයක් burn කරනවා. අපි carbs වලට, fats වලට compare කරද්දී. එතකොට මේ වගේ ලොකු benefits protein වලින් තියෙනවා. එතකොට මේ තියෙන්නේ fat. fat හැම ග්‍රෑම් එකකම calories 9ක් තියෙනවා. ඒ කියන්නේ carbs protein වගේ දෙගුණයක් තියෙනවා. එතකොට අපිට fat ඕන වෙනවා අපේ body එකේ hormone production එකට. ඒකම වාට vitamins body එකට absorb කරගන්න වගේ fat ඕන වෙනවා. එතකොට ඔයා දන්නවා ඇති peanut butter, cheese, nuts වගේ ඒවායි calories ගොඩක් වැඩි. ඉතින් ඒක ඔයාලට දැන් තේරෙනවා ඇති fat හැම ග්‍රෑම් එකකම calories 9ක් තියෙනවා. ඉතින් මම හිතනවා ඔයාලට මේක වැදගත් වෙන්න ඇති කියලා. තවත් nutrition tips, ඒකම workout tips, gym ගැන හැමදේම දැනගන්න follow කරලා තියාගන්න.